මේක ඉතින් අර මේක කරන්නේ යුතුයකමක් විදිහට මොකද ගොඩක් අය මේක මුදල් බලාපොරොත්තු කරන දෙයක් තමයි කරන්නේ. ඒ වුණත් මෙතුමා එහෙම නෙවෙයි. ඒ ගැන මට මේ ජොයින් වුණාට පස්සේ තමයි තේරුනේ. ඊට පස්සේ නිතර කතා කරනවා, කතා කරලා විස්තර හොයනවා, අපි ගැන හොයනවා, අපේ PNL රිපෝට්ස් ඉල්ලනවා. මොකද අපි මේ කියලා දේ හරියට ඒ වැඩේ අවශ්‍ය විදිහට දැනුම අරගෙන අපි මේ දේ කරනවද කියලා මෙතුමා හොඳට හොයලා බලනවා. මොකද අනිත් අය කියලා දුන්නා ට්‍රේඩින් ගැන මෙහෙමයි කියලා දුන්නා ඊට පස්සේ ෆෝන් එකත් ඕෆ් කරලා කෝල් එක ගන්න බෑ කියලා ගොඩක් අයගෙන් විස්තර මේ කිව්වේ ඉතින් එහෙම නෑ මෙතුමා ඊට පස්සේ මේ අනිත් ගුරුරුත් එහෙමයි එයාලත් ගොඩාක් උනන්දුවෙන් අපි ගැන හොයලා බලනවා මොකද මේකෙන් වැඩක් රටට කරන්න ඕන කියන පරමාර්ථයේ අ, අපේ ප්‍රධාන ගුරුතුමා මේ මයුරස ඉතින් එතුමගේ හිතේ තියෙන ඉතින් මට ඕනකම තියෙන්නේ මේක ලංකාවටම ව්‍යාප්ත කරලා මේ වැඩි දෙනෙකුට සේවයක් කරන්න. මොකද එක්කෙනෙක් මට කියන්නේ හැම වෙලාවෙම කියන්නේ $1 එකක් එහෙම නැත්නම් ඩොලර් 10ක් ගෙනවුත් කෙනෙක් මේ රට ගොඩ නේද කියලා. මොකද හැම කෙනෙකුට කියලා දෙන්න දන්න හැම කෙනාටම කියලා දෙන්නේ කියලා කියනවා. එහෙම සාමාන්‍යයෙන් මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ කවුරුත් එහෙම කියලා දෙන්නේ නැහැ. මම ඒ කියන්නේ අපි දෙයක් අහන්න ගියත් ඒක මෙහෙම තමයි කරන්නේ. ඉතින් ඔක පුරුදු වෙන්න ඕන කියලා. එතනින් එහා අපිට කිසි දෙයක් කවුරුත් කියන්නේ මොකද මට ගොඩක් දෙනෙක් හමු වෙලා තියෙනවා. ඒත් එහෙම කියන්නේ මේක ලෝභ නැතුව කෙනෙකුට දෙන දැනුම නිසියාකාරව ලබා දෙන තැනක් මම හිතන්නේ මම වාසනාවට වෙන්නේ නැති මේ පළවෙනි ගෲප් එකට හමුනේ. ඒක වෙන්නේ නැති මම ටිකක් කල්පනා කරලා දැක්කට පස්සේ කියන දේ නිසා තමයි මේ ජොයින්ට් උනේ. මම කියන්නේ ඔයාලට මේක මෙතුමගේ දෙන උපදේශ ගුරුකම් මම හිතන්නේ ඔබේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. මොකද මේ ට්‍රේඩින් කරන්න කැමැත්තෙනේ මෙතන ඇවිල්ලා නැත්නම් දැන් ජොලියට ඇවිල්ලා මේ කාලෙජ් ගත කරලා ඉන්න නෙවෙයිනේ. ඉතින් අර ඒකට කෝස් එකට ගියපු මුදල නම් මම මේ මාසෙකමාර ඇතුළත හම් කරලා ඉවරයි. මොකද ඒ තාම ට්‍රේඩින් ට්‍රේඩින් කෝස් වලට එන්ට උනේත් නෑ. කෝස් එක කරපු සල්ලි හොයලා ඉවරයි. ඒ මගේ තියෙන ඉතින් මේ උනන්දුව තමයි මේ එයාලා ඉතින් කටින් මොහොම කියනකොට ඔයාලටත් ඉතින් ඒක කරගන්න මම හැමෝටම ඉතින් ඔය මීටර 100 දුවලා එක වෙන්න බෑ. එයාලා ඉතින් මේ ට්‍රේඩින් වලට තාම එන්ට උන්නේ නෑනේ ට්‍රේඩිං. ඔව් තාම ඔව් නෑ අඩමාලා නෑ හදාන්නම ගමන් ඉන්නේ නේ. ඔව් ඒවට කෝස් ඔව් ෆී එක ඔව් හොයලා ඉවරනේ. ඔව් ඈ ඔලිවර් හොයලා ඉවරයි නේ. right. ඔව් ඉතින් මේ උනන්දුව උවමනාව උත්සාහය තියෙනවා නම් ඕන කෙනෙකුට ගොඩ යන්න මම මේක පුළුවන්. තමන්ට කැප වෙන්න පුළුවන්.